ඔබතුමා හොඳ වචනකින් පටන් ගත්තා මම ඒකට බොහොම කැමතියි. සේනාවේ දියවන්තිය කියලා තමයි ඔබ හැඳින්වෙන්නේ. නම පුද්ගලික දන විදුහල්පතිතුමාට මරණ තර්ජන බව ඉල්ල කරා. සභාපතිවරයා චන්දන රණතුංග නම කියන්න ඕනේ. පාසලට ලොකු හානියක් සිදු කරලා තියෙනවා මේ. කණුවගේ විදුහල්පතිතුමා අරන් ගියා කියලා චෝදනාවක්. පුතාට පුළුවන් දරුවෝ එක්ක දාන්න මෙච්චරක් මට දුන්නොත් මම මේක කරලා. ඊට පස්සේ අන්නේ කලයි පත්තරේ සම්බන්ධ. විතර මමත් යනවා. පැවති ආදිසි සංගමයේ ඒ කිසිදු චක්‍ර ලේඛනයකට අනුකූල නෙමෙයි. මේ මුදල මේකට බාධාකාරී කියන්නේ නැහැ. ඒක තමයි. ගිණුම් බැංක් ස්ටේට්මන්ට් බැලුවා. මේ ගිණුම් ගැන කියනවා. මේ ගිණුමට වසර 3ක් තිස්සේ ගිණුමට මුදල් බැරෙලා නැහැ. භාණ්ඩාගාරිකවරයා ලේකම්වරයාගේ අසනත් යොදලා ප්‍රසිද්ධපත් නිකුත් කළා. මෙයාට අවශ්‍යතාවය දෙන්නේ මේ විදුහල්පතිවරයා බිල්ඩින් අරන් එළියට දානවා වගේ තත්ත්වයක් තමයි දැන්. එයාලා විදුහල්පතිතුමාට විරුද්ධව කටයුතු කරන කොටද සමාජික විදියට ඔබතුමාලට තේරුනේ මේක අකටයුතු නිලධාරීන් ජීවත් වෙලා තියෙන්නේ මේකේ මුදල්. මේ ප්‍රසිද්ධිය කියන්නේ මේකට හිටපු භාණ්ඩාගාරිකවරයා සම්පූර්ණ වගකීම් ගන්නවා. ඉදිරියේ මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කතා කරලා තියෙනවා. මට වතුර ටිකක් බොන්න ටැප් එකක් ඔය පාසලේ තිබ්බේ නැහැ. අපි අල්ලපු ගෙවල් වලට ගිහිල්ලා වතුර බිව්වේ. චන්දන රණතුංග කියන සභාපතිවරයාගේ මම තමයි මුදල් දීලා තියෙන්නේ 125,000. එයා කොහොම ඉස්හාතුතුමා මම ඉල්ලනවා මේක ඉක්මනින් අපිට මේක කටයුත්ත මේ විමර්ශනය කරන්න කියලා. අපි මේ කොන්ද කෙලින් තියාගෙන අද මේ සමාජයේ බොහොම ගැඹීර විදිහට ජීවත් වෙන්න ශාන්ත මරියාවට පින් සිද්ධ වෙන්න. මේ පාසලේ ගුණෝදන කරන තත්ත්වයටපත් වෙන්න හොඳ නැහැ මිනිස්සු. එච්චර පල්ලෙහාට වැටෙන්න හොඳ නැහැ. විදුහල්පතිවරයා ඇත්තටම පිළිමයක් හදලා මල් මාලා දාන්න ඕන පුතේ. සීනාවේ මහා පුත් වැතුර දශක 8කට වැඩි කාලයක් මහජන විශ්වාසය ඉහළින්ම දිනාගත් ආර්යදාස පොත් හලවෙතින් අටපිරිකර ඇතුළු සියලුම පූජා භාණ්ඩ, පාසල් පොත්, පාසල් උපකරණ, මුද්‍රිත පොත් වර්ග, පාසල් ළමුන් සඳහාම ක්‍රීඩා භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ එකම වහලක් යටදී ලබා ගැනීමට ආර්යදාස පොත්හල නොම්බර් 32 මහා වීදිය වේයන්ගොඩ. ආයිබෝල්. ඉතින් මේ අපි කාලයක් තිස්සේ ඉඳලා තීරණය කරලා තිබ්බා එදිනෙදා විශේෂ තොරතුරු හුවමාරු කරගන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න වන්ටුවන් නමින්. ඉතින් මේ වැඩසටහන ආරම්භ කරන්න ප්‍රදේශයේ සුවිශේෂී සිදුවීමක් මේ පෞද්ගලික දවසක වුණා. අධිකරණ තීන්දුවක් එක්ක. ඒ වෙනුවෙන් මම ආරාධනා කරන්න බලාපොරොත්තු වෙමින් හිටියා අපේ නලින් නුගේවල මහත්මයාට. අවසානයේදී ඒක වන්ටුවන් උනේ නැහැ. මේ අපිට ඒකේ තියෙන වැදගත්කම නිසාම මෙතෙන්ට සෑහෙන පිරිසක් එකතු කරගන්න සිද්ධ වුණා මේ සාකච්ඡාවට. ඉතින් අපි බලමු මොකද්ද මේ වැදගත් කාරණාව කියලා. දැනට වසර කිහිපයක සිට ගැටලුවක්ව පැවතුණා සියනෑවේ දියමන්තිය ශාන්ත මරියා විදුහලේ විශාල අර්බුදයක්. ඒක කොච්චර අර්බුදයක්ද කියනවා නම් අන්තිමටම අල්ලස් ආදූෂණයකට අධිකරණයට පොලිසියට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්ක්වයරි මට්ටමටම පොඩු වෙලා මේ වෙනකොට යම් නඩු තීන්දුවක් ලැබුණා අතරගල් අධිකරණයෙන් පෞගේ දවසක. ඉතින් ඒක පදනම් කරගෙන තමයි මට කතා කරන්න උවමනාව තිබුණේ. ඉතින් කොහොම හරි මෙතෙන්ට මේ වෙනකොට සහභාගී වෙලා ඉන්නවා නලින් නුගේල මහත්මයා සභාපති නව ආදි ශිෂ්‍ය සංගමය. ඊට අමතරව මහින්ද පද්මසිරි නුගේල මහත්මයා උපසභාපති නව ආදි ශිෂ්‍ය සංගමය. ඊට අමතරව කේ.ඩී. ප්‍රසාද් මහත්මයා භාණ්ඩාගාරික ඒත් නව ආදි ශිෂ්‍ය සංගමය. මනුර තුෂාන් මහත්මයා විධායක කමිටු සමාජික. ඊට අමතරව සුගත් රණවීර මහත්මයා විධායක කමිටු සමාජික. අයිබෝන් මඩ. හරි. මේ ප්‍රශ්නේ මම දැනුවත් අවුරුදු දෙකකට වැඩි. ඉතින් ඒකත් එක්ක ඇයි මෙහෙම ප්‍රශ්නයක් උනේ සහ මේ වෙනකොට තත්ත්වයේ පාසලේ අනාගතය ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නලින් නුගල මහත්මයා. ඉතින් කියන්නකෝ මේ මොකද්ද මේ ප්‍රශ්නේ අගමුල මොකද්ද වෙලා තියෙන්නේ මේ වෙනකොට? ප්‍රථමයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ප්‍රදේශයේ අපි දන්න ප්‍රවීණ මාධ්‍යවේදියෙක් විදියට සූදු වලගෙවන්න මහත්මයා අපිට මේ වර්තමාන තත්ත්වය ඔබතුමා දැකලා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මුලින්ම ශාන්ත මරියා විද්‍යාලයේ ඔබතුමා හොඳ වචනකින් පටන් ගත්තා මම ඒකට බොහොම කැමතියි. සේනාවේ දියවන්තිය කියලා තමයි ඔබ හැඳින්වෙන්නේ. ඒක ඇත්තටම අපි ඒක ආඩම්බර වෙනවා මාධ්‍යවේදියෙක් විදිහට ඔබතුමා ඒ විදිහෙන් ආමන්ත්‍රණය කිරීම අපේ පාසලට 1916 තමයි අපේ ශාන්ත මරියා විද්‍යාලය ආරම්භ වෙන්නේ කීර්තිමත් පාසලක්. ඉතින් මේ 1916 ආරම්භ වෙන පාසල
2015 පස්සේ තමයි පාසලේ ස්වර්ණමය යුගය ඇති වෙන්නේ. අපි දැකමු. මොකද අපි මේ පාසලේ ආදි ශිෂ්‍යෝ වගේම මේ ප්‍රදේශයේ අපි ජීවත් වෙන අය. මගේ දෙමාපියෝ සහ පරම්පරාවේ අය මේ පාසලට ගිය ආදි ශිෂ්‍යෝ ඉන්නේ. ඉතින් 2015 දී නව විදුහල්පතිවරයෙක් පාසලට එනවා. මීඩියාගේ කරුණාරත්න මැතිතුමා. එතුමා ආවට පස්සේ තමයි මේ පාසලේ මේ දේවන්තිය ඔප්නාම් වන්න පටන් ගන්නේ. ඇත්තටම මේ වෙනකොට වසර කාලය තුළ ඉතාමත් විශාල වැඩ කොටසක්. ඇත්තටම වචන වලින් කියන්න බැරි තරම් මේ පාසල ඉතාම දියුණු තත්ත්වයක මේ විදුහල්පතිවරයාගේ ආගමනයත් එක්ක පත් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට අපිට පාරේ යනකොට භෞතිකව ඒක පේන්න තියෙනවා. ඇත්තටම ඔව්. මම හිතන්නේ මීට පෙර 2015 දී අපි ඉදිරි තාප්පය ගත්තත් වැලස්සන්ත්‍රි වැඩක් තමයි තිබුණේ. ඒක මේ වෙනකොට ඉතින් පටන් අරගෙන මම ඉදිරියේදී කියන්නම් මේකේ කුඩා ඒපිසෙට් කියන්න දෙයක් නැහැ. මොකද මේ ප්‍රදේශයේ ඉන්නේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් සියලු දෙනාම මේක අත්විඳිනවා දකින්න. ඉතින් අපි බොහොම සතුටු වුණා මේ කාලය තුල. නමුත් ඉතා විශාල ගැටලුකාරී තත්ත්වයක් මේ විදුහල්පතිවරයාට තමන්ගේ රාජකාරී කරගන්න සාමාන්‍ය රාජකාරී කරගෙන යන්න පවා නොදෙන තත්ත්වයට ආදිසිස සංගම හිටපු ආදිසිස සංගමේ නිලධාරී විශේෂයෙන්ම සභාපති හිටපු සභාපතිවරයා චන්ද්‍ර රණතුංග නම කියන්න ඕනේ නැත්තම්. මොකද ඒ තරම් මේ පාසලට ලොකු හානියක් සිදු කරලා දෙනවා මේ. ඉතින් ඒකට එරෙහිව තමයි අපි කටයුතු කරන්න අපි මේ ආදිසිෂ්‍ය විදියට මේ පාසලේ. අතන දැන් මේ ප්‍රශ්නේ පටන් ගන්නේ කාලෙත් එක්ක ආදිසිෂ්‍ය සංගමේ එකම නිලධාරී පිරිසක් වසර ගණනාවක් තිස්සේ ඉන්නේ. වසර 10ක් තිස්සේ එකම සභාපතිවරයෙක් පාසල. එතකොට මහා සභාව රැස්වීමක් තියන්නේ නැහැ, අයවැය වාර්තාවක් දෙන්නේ නැහැ. එහෙම තියෙනකොට විදුහල්පතිවරයා විසින් දැනුම් දෙනවා මේ අයට මේ විදුහලේ චක්‍රලේඛන වලට අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛන වලට අනුව තමයි මේ ආදි සංගමේ පවත්වාගෙන යන්න ඕනේ. මම දන්න තරමින් විදුහල්පතිවරයා අනිවාර්යයෙන් සභාපති අනිවාර්යයෙන්ම ඒ චක්‍රලේඛනේ මම ඔබට පෙන්නන්නම්. ඒ චක්‍රලේඛනයට අනුව පාසලේ විදුහල්පතිතුමා තමයි ආදි සංගමේ ප්‍රධානිය වෙන්නේ. මුදල් වලට මූල්‍ය වගකීමත් එතුමාට පැවරෙනවා. එතකොට මේ පැවති ආදිසි සංගමය ඒ කිසිදු චක්‍රලේඛනයකට අනුකූලව නෙමෙයි පවත්වන්නේ. ඒ අනුව විදුහල්පතිතුමා විසින් තීරණය කරනවා මේ ආදිසි සංගමය තහනම් කරන්න. එතෙන් තමයි මේ අර්බුදේ පටන් ගන්නේ. ආදිසි සංගමය තහනම් කරන්න ලිපියක් මගින් දැනුම් දෙනවා මේ ආදිසි සංගමය නවත්තලා මේක ඉදිරියට ක්‍රමානුකූල නීත්‍යානුකූල තත්ත්වයට පත් කරන්න කියලා. නමුත් ඒක ඒගොල්ලෝ සැලකිලිට ගන්න නැහැ. මේ වෙනකන් ඒ කිසිදු කටයුත්තක් නීත්‍යානුකූල කරලා නැහැ. ඒතකොට ඊට පස්සේ තමයි මේ ගැටලුව පටන් ගන්නේ. ඒකට ඒ හරහා විදුහල්පතිවරයාත් එක්ක පුද්ගලික අමනාපයක් බවට පත් වෙලා තමයි මේ නිලධාරීන් කීප දෙනෙක් කටයුතු කරන්නේ. ඒකට මේගොල්ලන්ගේ මූලික පරමාර්ථය අරමුණු ඉෂ්ට කරගන්න මේගොල්ලෝ තීරණය කරනවා මේ විදුහල්පතිවරයාව පාසලෙන් ඉවත් කරන්න ඕනේ කියලා. මෙච්චර සංවර්ධනයක් මෙච්චර සේවයක් විශාල වැඩ කොටසක් කරපු මේ විදුහල්පතිවරයාව ඉවත් කරන්න ඕනේ තමන්ගේ පුද්ගලික බඩුව අරමුණු ඉෂ්ට කරගන්න. මොකද ආදිස් සංගමේ මම ඔබට ඉදිරියේදී කියන්නම් මේකේ හරියට බැලුවොත් එහෙම ආදිස් මේ හිටපු නිලධාරීන් ජීවත් වෙලා තියෙන්නේ මේකේ මුදල්. ඒක පිළිබඳව තොරතුරු තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. පැමිණිලි තියෙනවා. මේ වෙනකොට. හරි. ඔව් අපි ඉදිරියට ඒක කතා කරමු. මට කියන්නකෝ මේ නඩු තීන්දුවක් පිළිබඳව ඔබතුමා Facebook එකේ දාලා තිබ්බා. ඒකෙන් තමයි මම ඇත්තටම මේක දැනුවත් උනේ. මොකද්ද මේ නඩු තීන්දුව මොකද්ද ලැබිච්ච ජයග්‍රහණය? මේක අපි මේ ගැටලුව දිගින් දිගටම යන අවස්ථාවේ විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් වෙන්න උත්සාහ කළා. අපිට දැනුම් දෙන පාසලෙන් විදුහල්පතිතුමා ඉවත් වෙනවා කියලා. මේ තරමට මොකද මම දන්න විදිහට මේක ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙන්නේ පෙස්සම් වල. මේ වෙනකොට විදුහල්පතිතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වත්කම් එකේ අල්ලස් දූෂණ ඒ වගේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන ගණනාව විමර්ශන පැවැත්වෙනවා මේ පෙස්සම් ඉන්න. ඒක බුද්ධිලෙක් තමයි පෙස්සම් ගන්න. ඒක පෙස්සම් වලින් එහාට ගිහිල්ලා චෝදනා ඉදිරියට යොමු කරලා තියෙනවද? චෝදනා ගොනු කරන්න චෝදනාවක් ඇත්තටම විදුහල්පතිවරයාට නැහැ. පෙස්සමක් මගින් අදාළ විමර්ශන ආයතන වලට පෙස්සම ගියාට පස්සේ ඒගොල්ලෝ විමර්ශනය කරනවා. ඒතකොට විදුහල්පතිතුමාට ඒක මානසික පීඩනයක් බවට පත් වෙනවා නැත්නම්. ඇයි CID එකෙන් එන්න කට උත්තර ගන්නවා, බයිබලි කමිෂන් එකෙන් එනවා, ඊට පස්සේ ආයතවත්කම් සම්බන්ධයෙන් ඒතකොට එයාගේ වත්කම් සම්පූර්ණ ඉදිරිපත් කරනවා. ඒ කිසිදු මම පුද්ගලික විදුහල්පතිතුමාත් එක්ක කතා කරන අවස්ථාවේ විදුහල්පතිතුමාට මේ සියලු දේවල් මේ निराकරණය කරගන්න පුළුවන්. නමුත් මේ රාජකාරීත් එක්ක මේ ආයතනත් එක්ක මේ කටයුතු කරනකොට දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඒ නිසා විදුහල්පතිතුමා පාසලෙන් ඉවත් වෙන්න
උත්සාහ කරන අවස්ථාවක තමයි අපි කීප දෙනා කතා කරලා මේක මේ ආකාරයෙන් මේ පාසල ගොඩනගපු විදුහල්පතිවරට ඇත්තටම පිළිමයක් හදලා මල් මාලා දාන්න ඕන පුතේ. මේ අපි ඒක ගොඩක් අය කියන දෙයක්. ඉතින් උදාහරණයක් විදිහට කියන්නම් පාසලට අයිති ඉඩමක් තිබුණා වසර ගණනාවක සිට වෙනත් පාර්ශවයක් භුක්ති විඳිනවා. මේ 1000 මම කිව්වේ ඔබට මේ ආරම්භ කරපු වර්ෂයේ ඉඳලා 1916 ඉඳලා මම හිතන්නේ ඒ අය තමයි අස්කර 3මාරක ඉඩම. මේ අය භුක්ති විඳපු ඉඩම මේ විදුහල්පතිවරයා ආවට පස්සේ මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග කරගෙන අධිකරණ තීන්දුවක් මගින් මෙම අක්කර 3මාරක් වටින ඉඩම පාසලට අධිකරණ තීන්දුවක් මගින් පැවරෙනවා. එතකොට මම හිතන්නේ මේක තමයි ප්‍රධානම හේතුව විදුහල්පතිවරයාත් එක්ක අමනාපය ඇති වෙන්නේ. මොකද යම් කිසි කෙනෙක් අක්කර 3මාරක ඉඩමක් කියන්නේ මම හිතන්නේ මිල කරොත් අපි පර්චේස් එකක් ලක්ෂ 10 ගානේ බලුවත් කරුණායක ප්‍රධාන පාරේ බැංගුවල ප්‍රධාන පාරේ මම හිතන කෝටි මිලියන ගානක දේපලයි. මේක අයිති වෙන්නේ පාසලට. ශාන්තමරිය පාසලට අයිති වෙන්නේ. එතකොට මේක අයිති කරගෙන හිටපු අය මම පුද්ගලික දන්න විදුහල්පතිතුමාට මරණ තරජන බව ඉල්ල කරා. නමුත් අවසානයේ අධිකරණ තීන්දුවක් මගින් මේක පාසලට අයිති වෙනවා. මේක විදුහල්පතිවරයාට නෙමෙයි අයිති වෙන්නේ පාසලට. අක්කර 3මාරක ඉඩම. එතකොට මේකත් එක්ක තමයි මේ මුලින්ම මම හිතන්නේ මේ අමනාප දැම්මා. අර ඔය නඩු තීන්දුව ගැන නෙවෙයි Facebook එකේ සඳහන් කරලා තිබ්බේ. නෑ. ඔව් ඒ මොකද්ද ඒ අවසානයේදී අපි මැදිහත් වුණාට පස්සේ අපි එකතු වෙලා මහසභා රැස්වීමක් ඇඳවලා අපි නිලධාරි මණ්ඩලය පත් කරගත්තා. පත් කරලා මේ විදුහල්පතිවරයාගේ කාර්යයට සහාය වෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට ඒ අනුව නව සභාපතිවරයා විසියට චක්‍රලේඛන විදුහල්පතිවරයා පත් වෙන්න ඕනේ. සම සභාපතිවරයා විදිහට මාව යෝජනා කළා. ඒ වගේම මේ විධායක සභාවේ නිලධාරීන් අපි පත් වුණා. අපි පත් වෙලා විදුහල්පතිවරයාත් එක්ක අපි දැන් ගිණුම් හදලා ව්‍යවස්ථා හදලා ඒ චක්‍රලේඛන වලට අනුව කටයුතු කරන්න වැඩ පිළිවෙල හදලා ඉවරයි මේ. වසර 10ක් මේකේ හිටපු සභාපතිට මේක දාලා යන්න බෑ. ඒ අනුව මේ මහත්මයා යනවා උසාවියට අධිකරණ. තමයි නව ආදිශ සංගමයට තහනම් නියෝගයක් ලබා දෙන්න කියලා. මේක නීත්‍යානුකූල නොවන බවට එයා අධිකරණේ පවසනවා. අධිකරණයේ ස්වාධීන තීන්දුවක් දෙනවා සාධාරණ තීන්දුව අපි විශ්වාසයෙන් හිටිය අනිවාර්යයෙන්ම මොකද අපි නීත්‍යානුකූලව මේ සියලු ක්‍රමයද කරන්නේ. අධිකරණය ඒක ප්‍රතික්ෂේප කරනවා තහනම් නියෝගය. නඩුව ඉදිරියට යනවා. තහනම් නියෝගයක් මේකට ලබා නොදෙනවා මේ කියන්නේ. නොදෙන්න තීරණය කරනවා කරු අධිකරණය. ඒ කියන්නේ මේ නව අධිශිෂ්‍ය සංගමයේ පවත්වාගෙන යෑමේ අයිතිය ලබා දෙනවා. අයිතිය තියනවා කියන එක එතනින්ම ගම වෙනවනේ. නැත්තම් අපි තහනම් නියෝගයක් දෙන්න ඕනේ. ඒකට ඒ නිසා ඒ අනුව අපි ඉදිරියේදී වැඩ කටයුතු රාශියක් පාසල වෙනුවෙන් සහ මේ වෙනුවෙන් කරන්න උත්සාහ කරනවා. මූලික අරමුණ මේ විදුහල්පතිවරයා ආරක්ෂා කර ගැනීම. විදුහල්පතිවරයාට තව තියෙන වසර 2ක් හෝ 3ක් විශ්‍රාමයක්. අපි එතුමාගෙන් ඉල්ලා සිටින්නේ වසර 3 මේ පාසලේ රැඳෙන්න කියලා. එතකොට විදුහල්පතිවරයා කොහොමද ගෙදර යන්න ඕනේ විශ්‍රාම ගියාට පස්සේ. නමුත් මෙයාට අවශ්‍යතාවය දෙන්නේ මේ විදුහල්පතිවරයා බෙල්ලින් අරලා එළියට දානවා වගේ තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. හරි. ඒකට අපි ඉඩ තියන්නේ නැහැ ඉතින්. ඒකට තමයි අපි එකතු වෙලා මේ කටයුත්ත කරේ අධිකරණයට ගිහිල්ලා නඩු තීන්දුව ගත්තේ. ඒ අය තමයි අධිකරණයට ගියේ මේකට විරුද්ධව අපිට විරුද්ධව. නමුත් අධිකරණයේ තීන්දුව කරා මේකට තහනම් නියෝගයක් නොදී. හරි. අපි ඉදිරියට කතා කරමු තව ටිකක්. ටීඩී ප්‍රසාද් මහත්මයා බණ්ඩාගාරේ. මේකදී දැන් අපිට ප්‍රධානම කාරණයක් තමයි මේ ඔක්කොම බලනකොට ප්‍රයිමරි කමිෂන් එක මේකට සම්බන්ධ වෙනවා, මූල්‍ය අපරාධ කොටස් සම්බන්ධ වෙනවා. මේ මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් මේක ඇතුලේ පේන්න තියෙනවා විශේෂයෙන්ම. දැන් ඔබතුමා තමයි නව භාණ්ඩාගාරිකතුමා. ඒ ඔබතුමාට අදහසක් ඇති මේකේ මුදල් කොහොමද මේ සංසරණේ වෙලා තියෙන්නේ පෞද්ගලික කාලේ එහෙම මොකක් හරි අදහසක් තියෙනවද ඔබතුමා? ඇත්ත වශයෙන්ම අපි දැන් මම ආදිශිෂ්‍ය සංගමේ භාණ්ඩාගාරික ධූරය බාරගත්තට පස්සේ අපි උත්සාහ කළා යම් යම් අවස්ථාවල ඒ කියන්නේ කලින් ආදිශිෂ්‍ය සංගමය කොහොමද අවුරුදු ඒ කියන්නේ එකම සභාපතිවරයෙක් යටතේ එකම නිලධාරී මණ්ඩලයක් බොහෝ වෙලාවට ඉඳලා තියෙන්නේ කිසිදු අවස්ථාවක නිලවරණයක් පවත්වලා නැහැ. මහා සභා රැස්වීමක් පවත්වලා නැහැ. ඒගොල්ලන්ගේ හිතුමනාපෙට ඒගොල්ලන්ට අවශ්‍ය පරිදි අත්නෝමතික විදිහට මේක පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ගිණුම් කටයුතු පිළිබඳව කිසිදු අවස්ථාවක
කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුව විදුහල්පතිවරයා තමයි මූල්‍ය පැත්තේ වගකීම දරන්න ඕනේ. හැබැයි හිටපු ආදිශිෂ්‍ය සංගමයේ විදුහල්පතිවරයාව කිසිම වෙලාවක ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කළා නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය විදියට මුදල් එකතු කරලා තියෙනවා, මුදල් පාවිච්චි කරලා තියෙනවා යම් යම් අවස්ථාවල. දැන් අපි දැනට ඒ තොරතුරු ඔක්කොම අපි අවසතුව තියෙනවා අපේ ගරු සභාපතිවරයා ළඟ ඒ සියලු ලියකියවිලි අපි තියාගෙන ඉන්නවා. මා සතුවක් තිබෙනවා. එතකොට මේගොල්ලෝ කරලා තියෙන ඇත්තටම යම් යම් අවස්ථාවල් වලදී පාසලේ යම් යම් කටයුතු වලට ඒගොල්ලන්ගේ සහයෝගය දක්වන ගමන් මේගොල්ලෝ විවිධ අවස්ථාවල් වල විවිධ විදියට සමහර අවස්ථාවල් වලදී පවුලේ ඥාතීන් මේ පාසලට දරුවෝ මේ ඇතුළත් කර ගැනීම ඔස්සේ මේ මට මගේ පුතාට පුළුවන් දරුවෙක් දාන්න මෙච්චරක් මට දුන්නොත් මම මේක කරලා දෙන්නම්. ඒ වගේ මේ ව්‍යංගොඩ පොලිසියේ තියෙනවා මේ වෙද්දී අපේ සභාපතිතුමා ළඟට ඒ තොරතුරු මූල්‍යාක්‍රමිකතා බොහෝ සංඛ්‍යාවක් දැන් මේ මෑතකදී මේ 2026 වර්ෂයට අලුතෙන් නව සිසුන් ඇතුළත් කරගන්න ඕනේ. ඒ සමූහ පරීක්ෂණයේ පැවැත්වෙන අවස්ථාවේදී අපිට දෙමව්පියෝ 10 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් ලිඛිතව ලබා දුන්නා. අපි ආදීශ සංගමයට යම්කිසි මුදලක් ගෙවලා එක්කෝ ඒගොල්ලෝ සමාජිකත්වයක් ලබා ගන්න ඕනේ බොහෝ වෙලාවට. මොකද මේ අපේ ඇතුළත් කරගැනීමේ සමූහ පරීක්ෂණයේදී ඒ සඳහා ලකුණු ලබා දෙනවා. ඒ ලකුණු ලබා දෙන අවස්ථාවට ඒගොල්ලෝ හම්බ වෙලා ඒගොල්ලන්ගේ යම් යම් ආදීශ සංගමේ භාණ්ඩාගාරිකවරයා හෝ ලේකම්වරයා හම්බ වෙලා ඒගොල්ලෝ මුදල් ගෙවලා යම් විසිත්පතක් ලබා ගත්තම සමහර අවස්ථාවලදී භාණ්ඩාගාරිකවරයා ලේකම්වරයාගේ අසනත් යොදලා විසිත්පත් නිකුත් කරලා තියෙනවා. සමහර වෙලාවලදී පරස්පරයි තියෙන අත්සන්. ඒක කොයි අවස්ථාවකද දැන් අඩුම තරමේ අවුරුදු 10ක් මේ ආදිශිෂ්‍ය සංගමයේ පවත්වාගෙන යනකොට අඩුම තරමේ ඒගොල්ලන්ට උත්සාහයක් ගන්න තියෙනවා පාසලේ ඉඩකඩ තියෙන තැනක එක්ක අලුතෙන් විදුහල්පතිතුමා අත්පත් කරගත්ත නඩු කියලා පාසලට අත්පත් කරගත්ත ඉඩමේ හෝ මේගොල්ලන්ට ආදිශිෂ්‍ය සංගමයක කාර්යාලයක් ආරම්භන්නේ නැහැ. මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ගෙදර හිටපු භාණ්ඩාගාරිකවරයාගේ ගෙදර මහපාරේ එක්ක ලේකම්වරයා හෝ වෙන වෙන ඉන්න නියෝජිතයින්ගේ යම් යම් තැන් වලදී තමයි මේගොල්ලෝ මුදල් එකතු කිරීම කරලා තියෙන්නේ. ඇත්තටම මම මේ මට පෞද්ගලිකව ඒ වගේ අත්දැකීමක් තියෙනවා. මම ආදිශිෂ්‍ය සංගමයේ දැන්ට අවුරුදු 16කට හෝ 17කට කලින් මම ආදිශිෂ්‍ය සංගමයේ සමාජිකත්වය ලබා ගත්තේ. මම මේ අවස්ථාවේදී හිටපු ඒ කියන්නේ මේ දැන් ඉන්න භාණ්ඩාගාරිකවරයා නේ ඊට ඉස්සෙල්ලා හිටපු භාණ්ඩාගාරිකවරයාගේ මම මහපාරේදී රෑ 10 මාට වේයන්ගොඩ විවේකා ආරෝග්‍ය ශාලාව ඉදිරිපිටින් තමයි රෑ 10 මාට තමයි මට දුන්නේ. උදේට දුන්නා, දවල් දුන්නා, හවස දුන්නා, අන්තිමට 7ට කිව්වා. අන්තිමට ඒගොල්ලන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට ડોක්ටර් කෙනෙක් channel කරන්න ආපු අවස්ථාවක තමයි මට දෙන්නේ. ඉතින් අන්න ඒ වගේ විදිහට තමයි මේගොල්ලෝ මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය විනය කිසිදු ආකාරයකින් තැකීමක් නොකර තමයි පවත්වාගෙන ගිහිලා තියෙන්නේ. හරි. එතකොට දැන් මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කරලා තියෙනවා. මොකද එයාලා විදුහල්පතිතුමාට විරුද්ධව පෞද්ගලිකව සහ දැන් ශ්‍රීද චෝදනා ගොනු කරලා තියෙනවානේ. එතකොට මේ වෙනකොට ඔබතුමන්ලා චෝදනා ගොනු කිරීමක් කරලා තියෙනවා මේ අපි මේ වෙද්දී අපිට සාක්ෂි අපි එකතු කරගනිමින් සිටිනවා. මොකද අත් වශයෙන්ම මේ උසාවියේ අපේ නවාදිශිෂ්‍ය සංගමයේ පිළිබඳව නඩු කටයුත්තක් පවතින අවස්ථාවකදී අපිට යම් දෙකිඩියාවක අපිට ඉන්න සිද්ධ වුණා. අපිට වැඩ කටයුතු කරගෙන යනකොට මේකෙන් නඩුවේදී අපිට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අපි අන්නේ ඒ ඔස්සේ තමයි පොඩි කාලයක් අපි මේ වෙලාවේදී ගත්තා. දැන් බාධකයක් නැහැ. ගරු උසාවියේ සාධාරණ තීන්දුවක් ලබා දුන්නා. අපි මෙතනින් ඉස්සරහට ඒ පිළිබඳවත් මොකද පාස් ශාන්ත මරියාව කියන්නේ හිටපු සභාපතිවරයාගේවත් මේ අපේ ඉන්න දැන් මේ අපි ඉන්න නියෝජිතයින්ගේවත් කාගේවත් බූදලයක් නෙමේ. එක දවසක් හෝ පාසලට පැමිණි සියලුම දෙනාට ආදිශිෂ්‍ය සංගමයේ වගේම පාසලේ අයිතියත් එක හා සමානව තියෙනවා. මෙතනදී කියන්න ඕනේ ඔබ අහපු ප්‍රශ්නේ එක්ක මේ මූලික කරු සම්බන්ධ මේගොල්ලන්ගේ දූෂණ සම්බන්ධ තොරතුරු කරුණු හොයනවාද කියන පරන්දරේදී මූලිකව අපේ අවශ්‍යතාවය තිබුණේ පාසල ආරක්ෂා කර ගැනීම සහ විදුහල්පතිවරයා ආරක්ෂා කර ගැනීම.
මොකද විදුහල්පතිවරයා ආරක්ෂා කරලා තමයි ඉදිරි සංවර්ධන අපි ප්ලෑන් කරලා තියෙන නිසා විදුහල්පතිවරයා ප්ලෑන් කරලා තියෙන ඒ ගෝල් එකට අපිට යන්න පුළුවන්. එතකොට මූල මේ වංචා මේ පසුගිය කාලේ ඕනකට වඩා සිදු වෙලා තියෙනවා. ඒ තොරතුරුත් එක්ක අපි ඉදිරියට යන හැබැයි ඉදිරියේදී මේවා අපි අපිට අවශ්‍ය නැහැ මේවා හොයන්න. මොකද අපිට ගොඩක් වැඩ දිලා මේ ඉන්න සියලු දෙනා තාමත් කාර්යබහුල මිනිස්සු අතර මම පුද්ගලිකව මම රජයේ නිලධාරී ඒ වගේම පුද්ගලිකවත් මගේ ගොඩක් රාජකාරී කරපුවාම වැඩ කරලා තියෙන කෙනෙක්. ඒකයි මේ කාලෙ මෙච්චර කාලෙකට පාසලට සම්බන්ධ වෙන උදව් කරා නිසා මේ සම්බන්ධයෙන් අපිට මෙදියක් තියනවා කරන්න ගන්නවා. නමුත් මේ තියෙන තත්ත්වයක් එක්ක තමයි මෙදියක් දෙන්නේ. මේ ඕකට මම පෙන්නන්නම් මේ දැන් මේ තියෙන 2024යි 1:20 මේ ශාන්තමාරියා විද්‍යාලය ආදිසංගමේ බිල් පොතකින් නිකුත් කරපු බිල් පොතක් තියෙනවා. මේ බිල් පොතේ තියෙනවා 1,50,000ක් කියලා තියෙනවා කෙනෙක්. 1,50,000 කරන් තියෙනවා. ඒ මොකද හේතුව සඳහන් කරන්නේ? මේක සඳහන් කරලා නැහැ. ඩොනේෂන් එකක් විදිහට තමයි දාලා තියෙන්නේ. එතකොට මේක අස්සම් කරලා තියෙන්නේ දැන් මේකේ බිල් පොතේ බිලේ තියෙන රිසිට් එකේ මෙතන අස්සම් කරන ලේකම් සෙක්‍රටරියල් ට්‍රෙෂරර් බාණ්ඩාගාරක. එතකොට මෙතන ට්‍රෙෂරර් කියන තැන අස්සම් කරලා තියෙන අස්සනයි මේ ලේකම් නෙමෙයි අස්සම් කරලා තියෙන්නේ. මේ කමා එකක් දාලා බී අපරක් තමයි තියෙන්නේ. එතකොට මේ මෙතන ඔබ පැහැදිලිව බලන්න මේකේ මේ ලක්ෂ එකමාරක ගිලක් මේ 24යි 2024 1:20 මේ. එතකොට ඒ මුදල මේකට බාණ්ඩාගාරේ තියෙන්නේ නැහැ. ඒක තමයි ගිණුම් බැංක් ස්ටේට්මන්ට් බැලුවා. මේ ගිණුම් ගැන කියනවා. මේ ගිණුමට වසර 3ක් තිස්සේ ගිණුමට මුදල් දැරවිලා නැහැ. හරි. එතකොට මේ මුදල ගිණුමට දැරවිලා නැහැ. ඒක මේ මුදල තියෙන කාගරි අතේදී. හරි. මේ සම්බන්ධ ව්‍යාප්තිය කළත් නැහැ. නමුත් මේ මුදල් ගෙවපු කෙනා ඉල්ලීමක් කරනවා මේ වසරේ මේ තියෙන යාගේ විදුහල්පතිතුමා ඉල්ලීමක් කරනවා තමන්ගේ ළමයා පාසලට ඇතුළත් කරගන්න කියලා. ලක්ෂ එකමාර පාසලට ඇතුළත් කරන ඉල්ලීමක් කරනවා. නමුත් ඇතුළත් මේ 2026 වර්ෂයේ 2026 වර්ෂයට මේ ව්‍යාප්තියක් කරපුවම ලකුණු දෙනවනේ. එතකොට මේ අසන්න එකම වැරදි. මේ අසන හරි මේ භාණ්ඩාගාරික කරේ අසන. මේකට මම මේ ප්‍රසිද්ධිය කියන්නේ මේකට හිටපු භාණ්ඩාගාරිකවරයා සම්පූර්ණ වාක්‍යයක් නෝ ඉදිරියේ මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කතා කරලා තියෙනවා. සහ ඉදිරි නීති අනුකූල පියවර ගන්නවා. මේ අය ඇවිල්ලා මේවට උත්තර දෙන්න වෙනවා. ඊළඟට මේ දැන් මේ දිනෝපියන් කරන අසාධාරණයි. හරි. මේ තියෙන්නේ මේ වගේ තියෙනවා. තව දෙමාපියෙක් ඉන්නවා මේ එයා පැමිණිලා දීලා තියෙනවා ආදිසංගමේ සභාපති චන්ද්‍ර රණතුංග විසින් ළමයි ලබා ගැනීම සඳහා මේ ඉලක්ක පත්‍ර නම්බර 44 කුමරුළු ව්‍යාමුර පන්සල බුද්ධය 1,25,000ක මුදලක් අරන් කියලා. එතකොට මෙයා දීපු පැමිණිල්ලක් තියෙනවා. මේ පැමිණිල්ල පොලිසියේ පැමිණිල්ල දාලා තියෙනවා මෙයාගේ මව මුදල් ගත්ත කියලා තමයි එයා කියන්නේ. චන්දන රණතුංග කියන සභාපතිවරයාගේ මව තමයි මුදල් දීලා තියෙන්නේ 1,25,000. හැබැයි පොලිසිය පැමිණිල්ල දැම්මම පස්සේ මේක කොටසක් ඇවිත් දුන්නා කියලා කියනවා ඒක. ආපහු දීලා තියෙනවා. කොටසක් දීලා තියෙනවා. ඊළඟට අපි කියනවා ඒ මුදල් ගත්තා කියන්නේ. ඔව් ඒකනේ කොටසක් දෙන්නේ. ඔව් ඒ තාත්තා තමයි ඇවිල්ලා මේ කියන්නේ මේ ලිපියත් එක්ක තියෙනවා. ඒ තාත්තා පැමිණලා විදුහල්පතිවරයාට ඉදිරිපත් කරලා තියෙනවා. මගෙන් සල්ලි ගත්තා කියලා. ගෙදරට ගිහලා තමයි සල්ලි දීලා තියෙන්නේ. ළමයා දාලා දෙනවා. ඒතකොට ඒක ළමයා පාසලට ඇතුළත් වෙන්නේ නැහැ. මුදල් ලැබෙන නිසා පොලිසිය පැමිණිලා දානවා. ඊට පස්සේ අපි පැමිණිලා දාලා තියෙනවා එයාගොඩ පොලිස් ස්ථානේ අලුතෙන් විදුහල්පතිවරයා විසින් අර මම ඉදිරියේදී පෙර කියපු ඉඩමට සම්බන්ධව ඉඩම වටේට කම්බි කණු ගහන්න කම්බි කණු ගන්නලා තියෙනවා. මේ කම්බි කණු ගෙනාවම කම්බි කණු ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු කම්බි කණු 33ක් අස්ථානගත වෙලා තියෙනවා. මේ හිටපු සභාපතිවරයා වාහනයක් කරන් ගිහලා එයාගේ ඉඩට පටවන් ගියා. හැබැයි වට ඇයිච්ච කරඩ ඇයිච්ච දෙයක් තියෙනවා. ඔබනාලි ඔය කණුවකයක් විදුහල්පතිතුමා අරන් ගියා කියලා චෝදනාවක්. නෑ මේ තියෙන මේ සම්බන්ධ මේ තියෙන වේගන පොලිසිය පැමිණිලි ලකුණක්. වේගන පොලිසිය පැමිණිල්ලක් දාලා තියෙනවා 2025 3/6 වෙනිදා දාලා ඒ කණු ලබා දීලා තියෙන්නේ ආදිශීෂ සංගමයෙන්. ආදිශ සංගමයෙන් තමයි අරන් තියෙන්නේ. එතකොට මම විදුහල්පතිතුමා සමග කතා කරා ඒකට දැනට. ඒගොල්ලෝ පාසලට ගිහුවම 10ක් නොමිලේ දීලා තියෙනවා. මේ පාසලට ගෙනියන්න කියලා. ඒකට ඉතුරු කම්බි කණු ටික පාසලේ වත්තේ තමයි තිබුණේ.
කම්කණු 33. ඒ කම්කණු 33 මේ වෙනකොට මේ පුද්ගලයා අරගෙන කියලා තියෙනවා. ඒක මේ සම්බන්ධව අපි පැවිලිසේ පැමිණිලා දාලා තියෙනවා. මේ පැමිණිලා තාම ක්‍රියාත්මක නැහැ. මෙයාට ඉස්ලාම්තුමා මම ඉල්ලනවා මේක ඉක්මනින් අපිට මේක කටයුත්ත මේ විමර්ශනය කරන්න කියලා. ඒ වගේ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් මේක හරියට ගත්තොත් ඇත්තට මේ අපි පුද්ගලිකව නම් මම මේ අනුන්ගේ කුණුවන රාස කෙනෙක් නෙමෙයි. නමුත් මේ අවස්ථාවේ මේව නොකිය බෑ. මොකද ඒ තරම් මේ පාසලේ විදුහල්පතිවරයාට සහ මේ පාසලට කරන හානියත් එක්ක තමයි අපි මේ නැගී සිටින්නේ. ඒකට එරෙහිව තමයි කටයුතු කරන්නේ. වයිස් මහත්තයා. ඔබතුමා මේ ආදිශිෂ්‍ය සංගමයේ කලින් ඉඳන් ඉන්නවද? ඒ නැත්නම් මේ නව ආදිශිෂ්‍ය සංගමයට සම්බන්ධ වෙන්න තව කලින් ඉඳලා ඉඳලා තියෙනවා. ඒකට කියන්න ඕනේ මම මේ සාන්තබරේ මහාවිද්‍යාලයේ ඇතුළත් වෙන්නේ 1973. මම මේ පාසලෙන් අයින් වෙන්නේ 1983. ඒක මම අවුරුදු 10ක ආදිශිෂ්‍යය. ඒතකොට මේ ආදිශිෂ්‍ය සංගමයේ මම ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ ආදිශිෂ්‍ය සංගමයට බැඳෙනවා. පූර්ණ කාලීන සමාජිකත්වයෙන් බැඳෙනවා. හැබැයි මගේ තියෙන සමාජිකත්වය විතරයි. මම මේ නිලධාරි මණ්ඩලයේ එක ගනුදෙනුවක් කරලා නැහැ. මට ලැබෙන ලිපි ආපුවාම මට පුළුවන් අවස්ථාවල මම ගිහිල්ලා ඒ සමිතිය රැස්වීමට සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි මේ මෑතේදී මේ දැනට මාස කිහිපයකට අවුරුද්දකට කලින් ඇතිච්ච මේ කතා කරපු සිද්ධියේදී මගේ දරුවා පාසලේ ඉන්නවා. දරුවා මට ගලක් දෙනවා ලිපිය. මේ පාසලට මම මහසභා රැස්වීමක් තියෙනවා යන්න ඕන තාත්තේ කියලා. ඊට පස්සේ අන්නේ කලාපැත්තට සම්බන්ධ. ඒතර මමත් යනවා. ඊට පස්සේ මේ කලාපැත්තට සම්බන්ධව මහසභාවේ කතා වෙනවා. කියන්නේ මේ වෙනවා. එතකොට ඇත්තටම මම අවුරුදු 10ක අවිස්සෙක් හැටියට මේ පාසල තියෙන මගේ ගමේ මේ ගම්වැසියෙක් හැටියට ඔය කලාපැත්තට සම්බන්ධව මම ඇත්තටම විරුද්ධයි. මොකද ඕනෑම දෙයක තියෙනවා සඳ ගන්න පුළුවන් අපේ රටේ ආයතන. ඒකට මම හොරකම් කරලා තියෙනවා නම් හරි විදුහල්පතිතුමා හරි කවුරු හරි තියෙනවා නම් අපි යන්න ඕන තම වේද තියෙනවා. ඒව නැතුව කලාපැත්තට ගහගෙන යනවා කියන්නේ මේ පාසලේ අවුරුදු 100කට හැදගත් කතා කරපු විදිහට අවුරුදු 100ක් එහා තියෙන කියන්නේ කාලයක ගෞරවනීය පාසල. ඒ වගේ මගේ දෙමව්පියක ඉගෙන ගත්ත පාසල. මගේ සහෝදර මට වැඩිම මගේ සහෝදරයෝ ඉගෙන ගත්ත පාසල. ඒතර මේ පාසලට අවඩක් වෙනවා කියන එක මම මේ සමිතිය වාරදී මම දැක්කා. මේක මේ විදිහට යන්න බෑ. විදුහල්පතිතුමා එක පැත්තක මේ කට්ටිය එක පැත්තට දෙපැත්තට එනකොට ගන්නවා වගේ සිද්ධිය මම දැක්කේ. ඒතකොට මම තීරණය කළා මේ ආදිශිෂ්‍ය සංගමෙ මෙතන නතර වෙන්න ඕනේ. ඒතකොට මේ එහෙම නතර වෙලා මේක ඉතිරයට යන්න ඕනේ. මොකද මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අවුරුදු 10ක ඉතිහාසයක් ඇතුලේ මම දැක්කා මේකට ආපු මේ ඉස්කෝලේ බාරගත්තු විදුහල්පතිවරු ආවා ගියා. මම පාසලේදී මට වතුර ටිකක් බොන්න ටැප් එකක් ඔය පාසලේ තිබ්බේ නැහැ. අපි අල්ලපු ගෙවල් වලට ගිහිල්ලා වතුර බිව්වේ අර මහා ලොකු නින්දක් තිබ්බ ඒක අදින්නත් බෑ අපිට. ඒ වගේ වේයන්ගොඩ පොලිසියේ අපි වෙනුවෙන් දාලා තිබ්බේ කාලේ ටැප් එකක්. ළමයට වතුර බොන්න. ඉන්නේ එහෙම තිබිච්ච පාසලක් මේ. අද මේ ගම්පහ විතරේ තියෙන හොඳම පාසල බඩපත් කර දෙන්නේ මේ විදුහල්පතිතුමා. ඒතර ඒ විදුහල්පතිතුමාගේ තියෙන මොනවා හරි ප්‍රශ්නයක් ඒගොල්ලෝ සාකච්ඡා කරලා විසඳ ගන්න ඕනේ එක්ක සාකච්ඡාවේ. එහෙම නැත්නම් යන්න තියෙන මේවත් එක්ක. එහෙම නැත්නම් මේ කැලෑපැත්තට ගහන ඔබතුමා දන්නවද ඊගාවට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. කැලෑපැත්තෙන් එහා ගිහිල්ලා මේ පෝස්ටර් මේ වේයන්ගොඩ ඉඳන් නිට්ටම්බොඩ පෝස්ටර් ගහලා එහෙම නැත්නම් බැනර් ගහගෙන එහෙම කරන වැඩේ එයාලට විදුහල්පතිතුමාට නෙමෙයි කියන්නේ විදුහල්පතිතුමා කවුද ඒදබේසීද කියලා මේ මම කියන්නේ එයාට නෙමෙයි මේ කරන්නේ මේ අපිට සිද්ධ වෙන්නේ පාසලට. මමත් වාදී ශිෂ්‍යයෙක් මගේ දෙමව්පියත් වාදී ශිෂ්‍යයෙක් මගේ සහෝදරත් වාදී ශිෂ්‍යයෙක් ඒසම මම තීරණය කළා නෑ මෙතනින් මේක නතර වෙන්න ඕනේ. ඒතකොට මේ අපි අලුත් සභාපතිතුමා නලින් නුගල මහත්තයා එතනදී ඇත්තටම හොඳ තීරණයක් අරගෙන ඒ මහසභාවෙදිම අපි අලුත් ආදිශිෂ්‍ය සංගමේ පවත්වන්න පටන් ගන්න ඕනේ කියලා මේ යෝජනාවක් කළා. ඉතින් මම සිය කැමැත්තෙන් ඒකට සම්බන්ධ වුණා. දැන් ඉදිරියට ඊට පස්සේ දැන් අපිට ඒකට විරුද්ධව නඩු තියෙන මේගොල්ලෝ ගිහිලා තියබේක බල රහිත කරන්න කියලා. නමුත් දැන් අපිට අධිකාරී තීන්දුවක් ඇවිල්ලා තියෙනවා. අපි සියලු දෙනාම එකතු වෙලා මේ පාසලට ඇත්තටම මේ ඉන්න හැමෝම තමන්ගේ දායකත්වයේ උපරිමයෙන් දීපු කට්ටිය. අර මම ගත්තත් මට එච්චර දායකත්වය ලබා දෙන්න හම්බුනේ නැහැ. නමුත් තමන්ගේ මුදල් වියදම් කරලා බොහෝ දේවල් කරපු කට්ටිය තමයි මේ ඉන්නේ. ඒකට ඒ කට්ටිය පැත්තකදී ඉන්නේ නැද්දි අර විදිහට වැඩ කරනකොට අතර මේක මම දකින දරුණු විදිහේ අපරාධයක්. ඉතින් අපරාධය නැවත සිද්ධ වෙන්නේ නැති වෙන තමයි අද මම මේ නව ආදිශිෂ්‍ය සංගමයත් එක්ක බෙදලා ඉදිරියට මේ හැමෝමත් එක්ක මේ පාසල තවත් දැන් අර කිව්වාගේ අතර තුනමාරක
ඉදමත් තියෙනවනේ. ඒතර විදුහල්පතිතුමා මේකේ ලස්සන ව්‍යාපෘති කීපයක් කරන්න ප්ලස් සැලසුම් කළා තියෙනවා. ඒතර අපි මේ නව අධිශ සංගමයේ හැටියට ඒවට විදුහල්පතිතුමාත් එක්ක මේ අවුරුදු දෙක තුන ඇතුළත ලොකු වැඩ පිළිවෙලක් කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මම අතර මේ අධිශ සංගමයට දන් දෙන්නේ. හරි. එතකොට තවත් එකක් කියන්න ඕනේ විදුහල්පතිතුමා ගත්ත මේ අපි කවුරුත් දැන් ඔබතුමා කිව්වාගේ බාහිරව දකින මේ සියල්ලම මේ විදුහල්පතිතුමා විසින් ගත්ත මේ තීරවල ප්‍රතිඵල. මම ඉස්සෙල්ලා කිව්වොත් වතුර බණ්ඩාවක් තිබුණ නැති තැනක අද සියල්ල දේ තියෙනවා පාසලේ. එතකොට මේ කටුකම්බි තිබිච්ච වැටවල් අද තාපවට පත් කරලා කටුකම්බි විතර නෙමෙයි කටුවන්නාසි වැටවල් තිබ්බේ. ඉතින් ඒව නැති කරලා මේ පාසලක් හැටියට පරිවර්තනය කළේ විදුහල්පතිතුමා. දැන් එන වර්තමාන විදුහල්පතිතුමා. අර ගෙඩියම් පිළිතුරක් දෙන්න දැන් විදුහල්පතිතුමා එන්නත් සෑහෙන කාලෙක ඉඳලා ඔය පරණාතිශීෂ සංගමයේ තිබිලා තියෙනවා ඒ නිලධාරි මණ්ඩලය. එතකොට එයාලා විදුහල්පතිතුමාට විරුද්ධව කටයුතු කරනකොටද සමාජික විදියට ඔබතුමාලට තේරුනේ මේක අකටයුතුකම් වෙනවා කියලා. අනිවාර්යයෙන්ම තේරුණා. නමුත් අර අපි සමාජික හැටියට උනත් අපි නිලධාරි නෙමෙයි. ඒගොල්ලන්ගේ විධායක කමිටු තියෙන. ඒගොල්ලෝ ඒවත් ඒවා කරගෙන යනවනේ. නමුත් අපිට දැන් තේරුණා මේක යන මේ විදිහට යන්න බෑ. පාසලක් නෙමෙයි කොයි ගෙදරකට යන්න බෑනේ එහෙම. ඒක දෙපැත්තට කබලගෙන මේ පෞල් ජීවිතයක් ගෙවන්න බෑ. ඒ නිසා මම දැකපු මම අනිවාර්යයෙන්ම මේ අධිශ සංගමයේ මෙතනින් නතර වෙන්න ඕනේ. ඊට ඒගොල්ලන්ට ඕන දෙයක් ඊට පස්සේ කරගන්න පුළුවන්. මේක සුද්ධ වෙන්න ඕනේ. සුද්ධ වෙලා නැවත අලුත් මාවතක මේ ගමනක් යන්න ඕනේ කියන මතේ මම හිතපු නිසා තමයි මේ සංගමයට බැඳෙන්නේ. හරි. මනෝජ් තුෂාන් මහත්මයා. මට කියන්නකෝ මේ පාසලේ පැවති තත්ත්වය දැන් මේ වෙනකොට ඒ කරුණු එහෙම මෙහෙම ගොඩක් කතා වුණා. මට කෙටියෙන් කියන්නකෝ පාසලේ පෙර පැවති තත්ත්වය. අර කිව්වාගේ ඒක ඇස් පාර යන මිනිසුන්ට ඇස් දෙකට පේනවා. හැබැයි පැවති තත්ත්වය සහ දැන් තත්ත්වය මොන වගේද කියලා පොඩි මේ මිනුමක් තියනවාද කොහොමද ඒකට? ඔව්. මගේ අත්දැකීම අනුව මට මතක විදිහට අවුරුදු 40ක් 45ක් මට ඉස්කෝලේ මම දැකලා තියෙනවා සියතින් මම භුක්ති විඳලා තියෙනවා පාසල. එතකොට මේ විදුහල්පතිතුමා එන්නේ ඉස්සෙල්ලා ඒකාකාරීම ස්වභාවයක් තමයි ඉස්කෝල සාමාන්‍ය සම්ප්‍රදායික ඉස්කෝලවල පවතින ක්‍රමවේදයක් තමයි තිබ්බේ. ඉතින් මේ විදුහල්පතිතුමා ආවට පස්සේ ලොකු වෙනසක් අපේ සියතින් දැක්කා. ඒක අපිට ඉස්කෝලේ ගිය ශිෂ්‍ය වශයෙන් ලොකු ආඩම්බරයක් ඇති වුණා. ඒකින්ද අපිට පුළුවන් විදිහට අපි ඉස්කෝලේට ආදේශ සංගමෙන් නැතුව පෞද්ගලිකව ලොකු පොඩි උදව් කරා. මේ ප්‍රින්සිපල්ට මේ ඒක ක්‍රියාත්මක කරන්න අපි සහයෝගය දුන්නා. නමුත් අපි ආදේශ සංගම වලට සමාජික හිටියට මේ ඇතුළට ගිහිල්ලා ඒව කරන දේවල් පොඩි අඩුපාඩු අපිට දැනුණා. ඒගොල්ලෝ කරන ක්‍රමවේදේ ඒවා අපි ප්‍රශ්න කරන්නවත් ගියේ නැහැ. මේ ඒගොල්ලෝ පවත්වාගෙන ගියා විදුහල්පතිතුමාත් එක්ක එකතු වෙලා මේ පවත්වාගෙන ගියා. ඉතින් අපිට මේ වෙච්ච අසාධාරණීය විදුහල්පතිතුමාට වෙන අසාධාරණීය ඇවිල්ලා විදුහල්පතිතුමාට එකwidehatකින් අනිත් එක ඒක සම්පූර්ණයෙන්ම පාසලට වෙන ලොකු හානියක්. ඒක අපිට බලන් ඉන්න බැරුව තමයි අපි මේකට ඉදිරිපත් වුනේ. ඉතින් ඒකින්ද තමයි අපි කණ්ඩායමක් වශයෙන් ඒකට ඉදිරිපත් වෙලා මේ සහාය දෙන්න විදුහල්පතිතුමාට ඉදිරි දැක්ම ක්‍රියාත්මක කරන්න තමයි අපි පූර්ණ සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි අවසන් කරමු. නලින් මට කියන්නකෝ මේ දැන් අධිකරණයේ තීන්දුවකුත් ආවා. තව නිදුවේ කටයුතු ඉදිරියට වෙන්න තියෙනවා. හැබැයි මූලිකව විශාල ජයග්‍රහණයක් ලැබිලා තියෙනවා. දැන් කියන්නකෝ ඉස්කෝලේ අනාගතයේ වෙන්නේ මොනවද ඔබතුමාල කරන්න සූදානම් ඉන්නේ? අපි අතනම සැලසුමක් හදලා තියෙනවා විශේෂයෙන්ම ආදිශීෂ්‍ය සංගම විදියට. අපේ සීමාවන් ඉස්සලා අපි අඳුර ගන්නවා. සහ විදුහල්පතිවරයාගේ සීමාවන් විදුහල්පතිවරයාත් එක්ක ගනුදෙනු කරනකොට සහ පාසලත් එක්ක ගනුදෙනු අපේ සීමාවන් එක්ක අපි කටයුතු කරනවා. සහ අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛත් එක්ක තමයි කටයුතු කරන්නේ. අපි විශ්වාස කරන මම බුද්ධිලක විශ්වාස කරන එකම නිලධාරියෙ මේ වසර ගානක් එක තනතුරක ඉන්න අවශ්‍ය නැහැ අතන. එහෙම ඉන්නවා කියන්නේ මෙතන යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මේක අතර දාලා යන්න බැරි තත්ත්වයක් තියෙන්න බෑ කාටවත්. මම වුණත් සහ මේ නිලධාරි මණ්ඩලයේ සියලු දෙනා ලබන වසරේ සමාන මහජන මේ මහා සභා රැස්වීමෙන් අපි ඉවත් වෙලා යනවා. තව කෙනෙකුට මේක බාර දෙන්න. නමුත් ඊට යන්න කලින් අපේ වගකීමක් තියෙනවා මේ බාරගත්තු වැඩි අපි හරියට ඉෂ්ට කරනවා. විශේෂයෙන්ම ගිණුම් සම්බන්ධව. මේකට විශාල මුදලක් සමාජික මුදල් එතකොට ඩොනේෂන් සහ වෙනත් කටයුතු වලින් මුදල් ලැබෙන ක්‍රමවේද තියෙනවා ආදිශ සංගමයේ. එතකොට මේ මුදල් පළමුවෙන්ම ලැබෙන සියලුම ආකාරයෙන් ලැබෙන සියලුම මුදල් මේ සංගමයේ ගෙනුමට බැර වෙන්නේ.
පළවෙනි කතන්දරය. අපි භාණ්ඩාගාරිකවලට උපදෙස් දීලා තියෙනවා සහ භාණ්ඩාගාරිකයා ඒ අනුව කටයුතු කරනවා අර පිළිවෙල. ඊළඟට ගිණුමේ මුදල් චෙක්පත් මගින් ගනුදෙනු වෙන්න ඕන. එතකොට ඒකට විධායක සභාවේ අනුමැතිය ගන්න ඕන. විදුහල්පතිවරයාගේ අනුමැතිය ගන්න ඕන. එතකොට මේ විදිහට අපි කටයුතු කරන්න සැලසුමක් හදලා දෙන්න. ඊළඟට සමාජිකයන්ගේ නාම ලේඛනයක් නැහැ මේ ආදි සංගම. ඒක නම් මම ලෙජර් එකක් හදන්න සැලසුම් කරලා තියෙනවා. සියලුම සමාජිකයන්ගේ සමාජික අංක සහ අය අදාළ තොරතුරුත් එක්ක සමාජික නාම ලේඛනයක් ඉදිරියට පවත්වනවා. ඊළඟට පාසලේදී ළමුන් ඇතුළත් කර ගැනීමේදී මේ වගේ බිල්පතක් තමයි ඉදිරිපත් කරන්නේ මේ ලකුණු ලබා ගන්න. මේ බිල්පතර තමයි ලකුණු දෙන්නේ මෙච්චර ගන්න. අපි ඒක වෙනස් කරනවා. අපි හඳුනුම්පතක් සියලුම සමාජිකයන් නිකුත් කරනවා. යාව ජීව සමාජිකයෝ ඉන්නවා. ඊළඟට වාර්ෂිකව අලුත් වෙන සමාජිකයෝ ඉන්නවා. ඒ අයට විවිධ වර්ණ වලින් ඒ අදාළ සමාජික හඳුන්වපත් දැක්කහම මෙයාගේ සමාජිකත්වයේ මොන එකක්ද කියලා අඳුර ගන්න පුළුවන් විදිහට අපි සමාජික හඳුන්වපතක් නිකුත් කරන්න අපි විධායක සභාවේ අය යෝජනා කරලා දෙනවා. ඉතින් ඉදිරියේදී විශේෂයෙන්ම පාසල මේ වෙනකොට විදුහල්පතිවරයා 2015 වෙනකොට 1800ක වගේ සිසුන් පිරිසක් තමයි මේ පාසලේ හිටියේ. දැන් මේ වෙනකොට 2700කට අධික සිසුන් පිරිසක් ඉන්නවා. එතකොට මේකට ජයග්‍රහණ ලබා ගත්තට පස්සේ අධ්‍යාපන පැත්තෙන් ඒ වගේම ක්‍රීඩා සහ බාහිර කටයුතු ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට එනකම් අපේ පාසලට උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් ලස්සන බුදුමැදුරක් අපේ පාසලේ තියෙනවා. ඒ බුදුමැදුර හැදුවේ විදුහල්පතිතුමා ආවට පස්සේ. ළමයින්ගේ ඊට පස්සේ බුදුමැදුරට ආසන්නයේ ගණදෙවි ප්‍රතිමාවක් තියෙනවා. එතකොට අපි කියන්නේ මේක ළමයින්ගේ ආත්මය කියන්නේ මෙන්ටැලිටි එක. අධ්‍යාපනය කරන ලබන ළමයෙකුගේ ආධ්‍යාත්මික සංවර්ධනයක් විදුහල්පතිතුමා කල්පනා කරලා තියෙනවා. ළමයින් උදේට ආගමික රාත් කරලා බුද්ධ පූජාව තියලා ආගම අනුව කටයුතු කරන සෙලසුම් කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මම විශ්වාස කරන්නේ මේ විදුහල්පතිවරයා මේ වසර කිහිපෙ ඉදිරියේදී විශ්‍රාමයන්කම් මේ පාසලේ හිටියොත් මේ සැලසුම් කරපු සියලු දේවල් ඉදිරියේ අනාගතයේ සුබයි කියන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒකයි විදුහල්පතිවරයා රඳව ගන්න කොහොම හරි අපි අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාලාගේ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් ඉල්ලා සිටින්නේ. මේ පාසලේ මේ ස්වර්ණමය යුගයේ මේ තියෙන්නේ. මේක මේ එක පුද්ගලයෙක්ගේ පටු උපනාවට මේක කඩා ඉවරවන්න දෙන්න එපා. මේ විදුහල්පතිවරයා අපිට ආරක්ෂා කරලා දෙන්න සහ අපේ පාසල ආරක්ෂා කරලා දෙන්න. ඒ වෙනුවෙන් මේ හොඳ නිලධාරී මණ්ඩලයක් ඉන්නේ. මේ කාටවත් මුදල් මේකෙන් හම්බ කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ආදායම් මාර්ග අපි අදාළ තියෙන අපි රැකියා කරලා සමාජ ජීවත් වෙන මිනිස්සු. මම ඉදිරියේ ණයටත් කියන්නේ මේ පාසල විකුණන ගන්න තත්ත්වයටපත් වෙන්න හොඳ නැහැ මිනිස්සු. එච්චර පල්ලෙහාට වැටෙන්න හොඳ නැහැ. ඒ නිසා ඉදිරියේදී එහෙම අඩුපාඩුවක් වෙන්නේ නැති වෙයි හොරකම් කරන්න එහෙම මුල්ලවංචා කරන්න නැති වෙන්න විදිහට අපි පාසල ගොඩනගන්න තමයි උත්සාහ කරන්නේ. පාසලේ මේ වෙනකන් හිටපු කීර්තිමත් පාසලක් විදේශ රටවල පවා දිසිෂෝ ඉන්න. ඒ සියලු දෙනාට මම ආරාධනා කරන්නේ මේකට උදව් කරන්න අපිට. කිසිදු අපේ පටු අරමුණක් නැහැ. සහ ඉදිරියේදී අපි මෙච්චර කල් ඉන්න ඕන කියලා අදහසක් නැහැ. අපි සියලු දෙනා එකතු වෙලා මේ අවස්ථාවේ මේ ගැටලුව නිරාකරණය කරන පාසල ඉදිරියට රැක ගන්න සියලු දෙනාට උදව් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ සියලු දෙනාට. හරි. ප්‍රසත් මහත්තයා ඔබ එකින් කියන්න තියෙනවා. ඔව් ඇත්තටම මේ පහුගිය කාලේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක වර්තමානයේ මම මේක නරඹන සියලු දෙමව්පියන්ගෙන් ඒ වගේම හැමදෙනාගෙන් ඉල්ලනවා යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් මේ වෙනකොට ශාන්ත මරියා පින්බීම තුල අපි ඒ වචනෙන් කියනවා නම් ශාන්ත මරියා පින්බීමේ එහෙම යම් කිසි ගැටලුවක් කලබල ඒ කියන්නේ පරිපාලනමේ පැත්තෙන් ඇති වෙලා තියෙනවා මේ හිටපු ආජීව සංගමේ සභාපතිවරයා ගෙනගිය ක්‍රියාකලාපයේ උද යම් යම් ගුරුවරු ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිවරු ඒ වගේම විදුහල්පතිවරයා ඔය සියලුම දෙනා යම් කිසි පීඩනයකට ලක් වෙලා ඉන්න යම් යම් අවස්ථාවල් වලදී මට මේ අවස්ථාවේදී මේ තියෙන කාලයත් එක්ක ඔය සියලුම විස්තර කියන්න අමාරුයි යම් යම් අවස්ථාවල් වලදී විනය විරෝධීව දරුවෙක් හැසිරිච්ච වෙලාවකදී දරුවට විරුද්ධව යම් කිසි විනය ක්‍රියාමාර්ගයක් ගන්න බැරුව වුන් අතපය අකුලගෙන ඉන්නවා මොකද ඒගොල්ලන්ට යම් කිසි විදියකින් මොනවා හරි ඒගොල්ලන්ට දඬුවම් පැනවුවොත් ඒ අදාළ ඒගොල්ලන්ට විරුද්ධව සිටින සියලුම දෙනා සැදී පැහැදී සිටිනවා ඒගොල්ලන්ව මානව හිමිකම් වලට ගෙනියන්න එහෙම නැත්නම් පොලිසියට ගිහිල්ලා රිමාන්ඩ් කරන්න ඔන්න වගේ තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් අපි දෙමව්පියන්ගෙන් සියලු දෙනාගෙන් ඉල්ලනවා යම් යම් අවස්ථාවල් වලදී අධ්‍යාපනයේ යම් යම් මට්ටමවල පොඩි පසුබැසීමකුත් මේ වෙද්දි සිද්ධ වෙලා තියෙනවා. අපිට අවශ්‍ය
අපි පාසලට ආදරය කරන ආදිශිෂ්‍යෝ මේ සියලුම දෙනාම නැත්නම් අපිට ඇත්තටම පෞද්ගලිකව මේකට ඇවිල්ලා කාලය යොදව ගන්නත් හරිම අමාරුයි. අපි මේ ඉන්න හැම දෙනාම බොහොම කාර්යබහුල ජීවිත ගත කරන අය. අපිට රස්සාවක් වෙනම තියෙනවා. තියෙන ASCII තමයි අපි මේ ඇවිල්ලා මේ අපි ඉගෙන ගත්ත පාසල අපි මේ කොන්ද කෙලින් තියාගෙන අද මේ සමාජයේ බොහොම ගැඹීර විදිහට ජීවත් වෙන්න ශාන්ත මරියාවට පින් සිද්ධ වෙන්න. ඉතින් අපි මේ විදුබිම පින්බිම ආරක්ෂා කරගන්න, විදුහල්පතිවරයාව ආරක්ෂා කරගන්න, ඒ වගේම විදුහලේ කීර්ති නාමය රැකගන්න ඉදිරියේදී ආදිශ සංගමයේ විදිහට මේ සියලු දෙනාම අත්වල බැඳගෙන අපේ ගරු සභාපතිතුමාට අපි සහයෝගය දෙනවා. ඒ වගේම විදුහල්පතිතුමාට සහයෝගය දෙනවා. ඒක තමයි අපේ අරමුණ. ශාන්ත මරියාව මේ ඉන්න තැනින් තව අඩියක් හෝ ඉදිරියට තියලා තමයි අපි මේකෙන් මේ වේදිකාවෙන් අපි කවදාරි ආදේශ මේ අපි ඉන්න සියලු දෙනාම මේක හැමදාම ඉන්න බලාපොරොත්තුවක් නැහැ. හැමෝම කාර්යබහුලයි. අපිට මේකේ නිරන්තරයෙන් මේ තනතුරු තාන්න මාන්න තියාගෙන මේවා එල්ලිලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අවුරුදු 10 15 අපිට ඉක්මනට මෙතනින් යන්න ඕනේ. අපි මේ සියලු දෙනාම සභාපතිවරයාට සහයෝගය දීලා විදුහල්පතිතුමාට සහයෝගය දීලා මෙතනට එකතෙන් උනේ එකමුතු උනේ මේ තියෙන ගැටලුකාරී තත්ත්වයෙන් මේ පාසල මුදවගෙන යම්කිසි සාමකාමී ක්‍රමවේදයකට ලස්සනට මේ පාසල පැවති තත්ත්වයට පත් වුණාට පස්සේ මේක යම්කිසි පිරිසකට අපි මේක බාර දීලා මෙතනින් අපිට ඉවත් වෙන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. හරි. ඔබ ස්තුතියි. මනුරත්න කෙටිම උත්තර අපේ ඉදිරි වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යන්න තමයි අපේ බලාපොරොත්තුව. මේ පහුගිය ගේවා වුණා සිද්ධ වුණා. නමුත් අපි බාරගත්තේ තැනින් අපි ලොකු ගමනක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හැම දිනාගේම සහයෝගය අපි නොබදව ඉල්ලා සිටිනවා. පාසලට ආපු ආදිශිෂ්‍යයන්ගෙන් දෙමාපියන්ගෙන් අපිට සහයෝගය ලබා දෙන්න කියලා. අපි හැම දෙයක්ම වාගේ නිවැරදි කරගෙන ඉදිරියට මේවත් අත්දැකීම් අපි ලබා ගන්නවා. මේ වෙලා තියෙන දේවලුත් අපි ආදර්ශයට ලබාගෙන මේ අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න තමයි අපි කටයුතු කරන්නේ ඉස්සරහට. සුගත් රණවීර මහත්මයා. සාහිර වෙලාවක් නිශ්ශබ්දව හිටියා. මොකද එනකොට උදේ අසනීප තත්ත්වයෙන් ඉන්නේ කියලා අර සහභාගී වෙන්න අත්‍යවශ්‍ය ඉන්න දෙන්න ආවේ කියලා කිව්වා. හැබැයි අපිට පොඩි වචනයක් කියන්න විධායක කමිටු සභාපතියෙක් විදියට මොකද්ද මේ පාසලේ අනාගතයට වෙන්නේ ඔබතුමාලා දැන් බාර අරගෙන මේක? මම ආසියත් වශයෙන් පාසලේ ඉගෙන ලැබුණා පියසාගත්තේ මේ ප්‍රදේශය තුළ අද දැවන්ත ව්‍යාපාරික විදිහට හැඳී සිටිනවා. නමුත් කවුරුත් අහන දෙයක් තමයි මගේ ව්‍යාපාරික විදිහට මේ ප්‍රදේශයේ තුල පැමිණෙනකොට ඔයා ඉස්කෝලේ ගිය පාසල කොහෙද කියලා. අද මට සතුටින් කියන්න ආසයි මගේ පාසල අතන කෙලිවරලා. ඒකම අද මට මෙතන මගේ ගෞරවය, මගේ ශක්තිය, මගේ පෞරුෂත්වය මට ගොඩනගා දෙන්නේ මගේ පාසලේ. ඒ පාසලේ තිබෙන ගෞරවයත් එක්ක තමයි අද මම මෙතෙන්ට ඇවිල්ලා ඔකටත් එක්ක සහභාගී වෙලා පාසල වෙනුවෙන් යමක් කතා කරන්න ඕනේ කියලා ඉරලා මම මෙතන සහභාගීත්වය වුණා. මහින්ද පත්මසිරි මහත්මයා. අවසාන වශයෙන් අපි කෙටියෙන් කියමුකෝ මොකක්ද දැන් අනාගතයේ වෙන්නේ? අපි ඇත්තටම අදිස්ස සංගමයේ හැටියට අපේ නිලධාරි මණ්ඩලයේ අපේ සභාපතිතුමත් එක්ක අපි යම් ගමනක් යන්න තීරණය කරගෙන තියෙන්නේ. ඒකට දැන් මේ ලැබිච්ච අවස්ථාවේ අපි ඇත්තටම කිව්වාගේ අපි මහලු කාලයක් මේක ඇතුළේ ඉන්නේ නැහැ. උපරිම අපි අබුද්දා තමයි අපි තීරණය කරලා තියෙන්නේ මේ ගැටලුකාරී පරිසරයෙන් පාසල නිවැරදි කරලා පාසල අලුත් විදිහට යන්න වාතාවරණයක් හදන්න. මේ වාතාවරණ හදන කාලය ඇතුළත අපේ උපරිම ශක්තිය යොදලා පාසලේ අධ්‍යාපන මට්ටම වාගේම බාහිර ක්‍රීඩා විශ්ලේෂණ ඒ සියලු දෙයට පාසලේ සංවර්ධනය වෙනුවෙන් අපි අත්කප වෙනවා. ඒක අපි නිරන්තරයෙන්ම සංගමයේ හැටියට නිලධාරි මණ්ඩලය පමණ නෙමෙයි මුළු සංගමයේ හැටියටම අපි ඒ ගමන ඉස්සරහට යනවා. ඒ විදිහට කියන එක තමයි මට අවශ්‍ය කියන්නේ. හොඳයි, බොහොම ස්තුතියි ඔබ තුමුලා සියලු දෙනාට මගේ ඉල්ලීමට මෙම ස්ථානයට සහභාගී වුණ සම්බන්ධයෙන්. අද අපි වැඩසටහන අරගෙන ආවේ වේයගොඩ ආර්යදාස ස්මාර්ට් ස්ටුඩියෝ පරිශ්‍රයේ ඉඳලා. ඉතින් මම ශ්‍රීහර් ගුරුපු මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා බෙහෙවින්ම මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඊට අමතරව මාධ්‍යවේදී ඉන්දික තුෂාර මහත්මයා අපිට මේ සහයෝගය ලබා දුන්න මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්න. ඉතින් අද දවසේදී අපි කතා කරේ සියනෑවේ දියමන්තිය වේයගොඩ ශාන්ත මරියා විදුහලේ අර්බුදය සහ අනාගතය කොයිකටද කියන එක. ඉතින් අපි නුදුරේම තවත් මේ වගේ කාලීන වැඩසටහනකින් හම්බ වෙමු. ඔබට රැඳී සිටින ස්තුතියි.